සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අද වීඩියෝ එකේ රෙඩ් වෙල්වෙට් කේක් එකක් හරියටම මේ වගේ ලස්සන රතු පාටට හදාගන්න විදිහ තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් උපන්දිනවලට ඒ වගේම වැලන්ටයින් ඩේ එකට විවාහ සංවත්සර වගේ ඕනම විශේෂ අවස්ථාවකට මේ රෙඩ් වෙල්වෙට් කේක් එක ලේසියෙන්ම හදන්න පුළුවන්. අපි එහෙනම් ඉක්මනින් අවශ්‍ය දේවල් මොනවද කියලා බලමු. මම අද ග්‍රෑම් 500 රෙඩ් වෙල්වෙට් කේක් එකක් තමයි හදන්නේ. මම එක්ස්ට්‍රා ග්‍රෑම් 125ක් අරගෙන තියෙනවා. ඔයගොල්ලන්ට මාගරීන් වෙනුවට බටර් උනත් පාවිච්චි කරන්න පුළුවන්. සීනි ග්‍රෑම් 125යි. ඒ වගේම ටිකක් ලොකු ප්‍රමාණයේ බිත්තර දෙකක්. ඒක් පිටි ග්‍රෑම් 125යි. කොකෝවා පවුඩර් මේස හැඳි 1යි. ආප්ප සෝඩා තේ හැඳි කාලයි. බේකින් පවුඩර් තේ හැඳි 1යි. ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 1/2යි. ඔයගොල්ලන්ට පිටි කිරි උනත් පාවිච්චි කරන්න පුළුවන්. වැනිලා තේ හැඳි 1යි. විනාකිරි මේස හැඳි 1යි. ඔයාලට ඇපල් සයිඩර් විනාකිරිනවත් පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම රෙඩ් වෙල්වෙට් කේක් එකට දාගන්න බටර් මිල්ක් එක හදාගන්න ඕනේ. කිරි වලට විනාකිරි ටික දාලා හැන්දෙන් කලවම් කරලා පැත්තකින් තියන්න. නිතර නිතර හැන්දෙන් කලවම් කරන්න එපා බටර් මිල්ක් එක. ඊළඟට කේක් පිටි වලට බේකින් පවුඩර් තේ හැන්දයි, ආප්ප සෝඩා තේ හැඳි කාලයි, ඒ වගේම චොක්ලට් පවුඩර් එහෙම නැත්නම් කොකෝවා පවුඩර් මේස හැඳි 1යි දාලා හොඳට හලලා පැත්තකින් තියාගන්න. දැන් ඇස්ට්‍රා ටිකයි සීනි ටිකයි බීට් කරගන්න භාජනයට දාලා හොඳට ක්‍රීම් එකක් වෙනකම් බීට් කරගන්න. ඔයාලා පාවිච්චි කරන මාගරින් වර්ගය හරි බටර් වර්ගය හරි කාම්බර උෂ්ණත්වයේ තියලා තමයි බීට් කරන්න ගන්න ඕනේ. කූල් පිටින් බීට් කරන්න එපා. ඉතින් මේ විදිහට හොඳ ලා පාටක් වෙනකම් හොඳට බීට් කරගන්න ඕනි මුලින්ම. ඊළඟට මේ මිශ්‍රණයට බිත්තර ටිකත් එකතු කරලා ආපහු සැරයක් හොඳට සීනි ටික දිය වෙනකම් බීට් කරගන්න ඕනේ. ඔයාලට කැමති නම් බිත්තර එක දාලා වෙනම බීට් කරගන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ බිත්තර සියල්ලම එකපාර දාලා බීට් කරගන්නත් පුළුවන්. සීනි ටික දිය වෙනකම් බිත්තර සමග මිශ්‍ර වුණාම ඇති. ඕවර් බීට් කරන්න එපා. ඉතින් මම දැන් හොඳට බීට් කරගෙන තියෙන්නේ. සීනි ටික හොඳට දිය වෙලා තියෙන්නේ. ඕවර් බීට් වෙලා නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මිශ්‍රණයේ තෙල් පෑදිලා වගේ නැහැ. මම සීනි ටික දිය වෙනකම් විතරයි බීට් කරගත්තේ. දැන් මම මේ මිශ්‍රණයට වැනිලා ටික එකතු කරගන්නවා. කලින් හදාගත්ත බටර් මිල්ක් මිශ්‍රණයත් එකතු කරන්න. ඊට පස්සේ ඒකටම කේක් පිටි ටිකත් එකතු කරගන්න. කේක් පිටි එකතු කරගත්තට පස්සේ හොඳට කලවම් කරගන්න. ඕගොල්ලන්ට මේ විදිහට විස්ක් එකකින් හරි එහෙම නැත්නම් ස්පැචුලා එකෙන් හරි පිටි ටික හොඳට කලවම් කරගන්න පුළුවන්. කැමති නම් මෙහෙම කලවම් කරගත්තට පස්සේ බීට් කරගන්නත් පුළුවන්. බීට් කරනවා නම් විනාඩියක් විතර බීට් කරන්න. ඊට වඩා බීට් කරගන්න එපා. ඉතින් රෙඩ් වෙල්වෙට් කේක් එක රතු පාටයිනේ. ඉතින් අපි කේක් එක රතු පාට කරගන්න රතු පාට කලරින් එකතු කරන්න ඕනේ. මම මෙතන රසාකෝ එකේ පිලර් බොක්ස් කියන වර්ණය තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට මේ වර්ණ අඩු වැඩි වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් බලලා. මම ටිකක් තද රතු පාටට ගන්න ඕන නිසා කලරින් 0.5ක් දාගන්නවා. දැන් හදාගත්ත රෙඩ් වෙල්වෙට් කේක් මිශ්‍රණය බේක් කරගන්න තියෙන්නේ. මම අද ග්‍රෑම් 500ක කේක් එකක් හදන නිසා මම අඟල් 6 ට්‍රේ එක තමයි පාවිච්චි කරන්නේ. ඕගොල්ලන්ට අඟල් 6 රවුන්ඩ් ට්‍රේ එක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා කිලෝ 1 කේක් එකක් හදනවා නම් අඟල් 9 කේක් ට්‍රේ එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අඟල් 9 හැදුවොත් වෙන්නේ ටිකක් පැතලිවට තමයි කේක් එක තියෙන්නේ. ඕගොල්ලන්ට කිලෝ 1 කේක් එක ටිකක් උසට හදා ගන්න ඕන නම් ඕගොල්ලන්ට පුළුවන් අඟල් 6 කේක් ට්‍රේ 2කට 3කට බේක් කරගන්න. ඒ වගේම අඟල් 7ට උනත් කේක් තැටි දෙකක් අරගෙන බේක් කරගන්න පුළුවන්. කේක් මිශ්‍රණය කේක් තැටියට දාගත්තට පස්සේ වායු බිබුලියන්න මේ විදිහට 3 පාරක් විතර හොඳට ටැප් කරන්න. කේක් එක බේක් කරගන්න කලින් විනාඩි 10ක් විතර ප්‍රීහීට් කරන්න ඕනේ. සෙල්සියස් අංශක 170ට විනාඩි 10ක් විතර බේක් කරගත්ත oven එකේ මම කේක් එක විනාඩි 40ක් විතර හොඳට බේක් කරගන්නවා. කේක් එක හොඳට බේක් වුණාට පස්සේ oven එකෙන් එළියට අරගෙන කේක් එක කේක් තැටියෙන් එළියට ගන්න ඕනේ. කේක් එක තැටියෙන් එළියට ගත්තේ නැත්නම් වෙන්නේ කේක් තැටියේ තියෙන රස්නෙට කේක් එක ඇකිලෙන්න බලනවා. මේ රෙඩ් වෙල්වෙට් කේක් එක මම අද ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් එකෙන් තමයි අයිසින් කරගන්නේ. කේක් එක අයිසින් කරන්න කලින් හොඳට නිවෙන්න දෙන්න ඕනේ. කේක් එක නිවුණාට පස්සේ මම තව පැය භාගයක් විතර ෆ්‍රිජ් එකේ දාලා තමයි ගන්නෙ. ක්‍රීම් චීස් අයිසින් එක හදාගන්න මම මෙතන ක්‍රීම් චීස් ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. ක්‍රීම් චීස් අරගෙන හොඳට ක්‍රීම් එකක් වෙනකම් බීට් කරගන්න ඕනේ. සාමාන්‍ය රෙඩ් වෙල්වෙට් කේක් එකට පාවිච්චි කරන්නේ ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් එක තමයි.
නමුත් ක්‍රීම් චීස් ටිකක් මිල අධික නිසා ඔයගොල්ලන්ට කැමති නම් බටර් අයිසින් එක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම වයිට් චොක්ලට් ගනාෂ් එක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම අයිසින් ෂුගර් ග්‍රෑම් 200ක් එකතු කරගන්නවා. ඔයාලට පැණි රස අඩු කරගන්න ඕනේ නම් අයිසින් ෂුගර් වෙනුවට විපින් ක්‍රීම් උනත් පාවිච්චි කරන්න පුළුවන්. විපින් ක්‍රීම් ග්‍රෑම් 100ක් හරි එහෙම නැත්නම් ග්‍රෑම් 200ක් හරි දාලා මේ ක්‍රීම් චීස් එකත් එක්ක හොඳට බීට් කරගන්න තමයි තියෙන්නේ. මම ක්‍රීම් චීස් සහ අයිසින් ෂුගර් විතරක් පාවිච්චි කරලා තමයි අද ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් එක හදාගන්නේ. ඔයගොල්ලන්ට කැමති නම් බටර් උනත් එකතු කරගන්න පුළුවන් මේ ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් එක හදාගන්න. ඔයාලට ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් එක තව ටිකක් ඝනට හදාගන්න ඕන නම් තව අයිසින් ෂුගර් ග්‍රෑම් 100ක් වගේ දාලා ඝන කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම ෆ්‍රිජ් එකේ දාලා කූල් කරලා ගත්ත රෙඩ් වෙල්වෙට් කේක් එක. කේක් එක හොඳට බේක් වෙලා තියෙන්නේ, කර වෙලා නැහැ. කේක් එක අයිසින් කරන්න කලින් මම ලේයර්ස් දෙකකට කපා ගන්නවා කේක් එක. එක සමාන අයිසින් ප්‍රමාණයක් කේක් එකකට දාගන්න ඕන නිසා මම පයිපින් බෑග් එකකින් තමයි ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් එක කේක් එක උඩට දාගන්නේ. මේ විදිහට පයිපින් බෑග් එකක් පාවිච්චි කරලා ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් එක දාගත්ති ඔයාලට කේක් කුඩු අයිසින් එකත් එක්ක මිශ්‍ර වෙන්නේ නැති වෙන්න කේක් එකට අයිසින් එක ලස්සනට දාගන්න පුළුවන්. ඒ වගේම තමයි කේක් එක ෆ්‍රිජ් එකේ දාලා කූල් කරලා ගත්ත නිසා ලේසියෙන්ම අයිසින් එක කේක් එකට දාගන්න පුළුවන්. ඊට පස්සේ මම ස්පැචුලා එක පාවිච්චි කරලා තව ටිකක් අයිසින් එක ලස්සනට නීට් කරගන්නවා. අයිසින් කරගත්ත කේක් ලේ එක උඩට අනිත් කේක් ලේ එකක් තියලා මම ඊට උඩිනුත් ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් එක දාගන්නවා. අයිසින් එක දාගත්තට පස්සේ මම මේ අයිසින් ලේ එකත් ස්පැචුලා එකෙන් නීට් කරගන්නවා. මේ විදිහට උඩ ලේ එකට විතරයි අයිසින් එක දාගන්නේ. ඔයගොල්ලන්ට කැමති නම් වටේටම වුණත් කේක් එක ලස්සනට අයිසින් කරන්න පුළුවන්. මුලින්ම කේක් එක ක්‍රම් කෝට් කරලා ෆ්‍රිජ් එකේ දාලා අර සාමාන්‍ය කේක් එකක් අයිසින් කරන විදිහට තමයි අපි අයිසින් කරගන්න ඕනේ টොප් කෝට් එක දාගන්න කලින්. මම මේ අයිසින් එකට උඩින් පොඩි ඩිසයින් එකක් දාගන්න හදන්නේ. කේක් එක ලේයර්ස් කරද්දී පොඩි කේක් ප්‍රමාණයක් මම උඩින් කපලා අයින් කරා. ඉතින් ඒ කපපු කේක් ප්‍රමාණය මම මේ විදිහට ග්‍රයින්ඩර් කප් එකට දාගන්නවා. ග්‍රයින්ඩර් කප් එකට දාලා තප්පර 30ක් විතර හොඳට ග්‍රයින්ඩ් කරගන්න. ගොඩක් වෙලා ග්‍රයින්ඩ් කරගන්න එපා. එහෙම වුණොත් වෙන්නේ කේක් ටික ඇලෙන්න බලනවා. ඉතින් හදාගත්ත කේක් කුඩු වලින් මම මේ විදිහට කේක් ඩෙකරේෂන් එකක් කරගන්නවා. ඔයගොල්ලන්ට කැමති නම් නොසල් වලින් උනත් කේක් එක අයිසින් කරලා ලස්සනට කැමති විදිහට කැමති ඩෙකරේෂන් එකක් දාගන්න පුළුවන්. කේක් එක ලස්සනට කෑලි කපා ගන්න ඕන නිසා කේක් වල අයින් කොටස් මම මේ විදිහට කපලා ඉවත් කරගන්නවා. ඒ වගේම තමයි කේක් කෑලි ලස්සනට කපා ගන්න පුළුවන්. ඕගොල්ලෝ කේක් ටික කපන්න කලින් කේක් කපා ගන්න පිහිය උණු වතුර එකක දාලා හොඳට පිහ දාලා අරගෙන කේක් කෑලි ටික කපන්න. එතකොට කේක් කුඩු අයිසින් මිශ්‍ර වෙන්නේ නැතුව ලස්සනට කේක් කෑල්ල කපා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට බැලුවොත් පේනවා මේ රෙඩ් වෙල්වෙට් කේක් එක හොඳ සොෆ්ට් එකට හොඳ මොයිස්ට් ගතියට තියෙනවා කියලා. මේ බලන්න මේ කේක් එක ඇතුළ හරිම සොෆ්ට්. ඒ වගේම තමයි හොඳ වෙට් ගතියට තියෙනවා. ඒ වගේම තමයි කේක් එක හරිම රසයි. හොඳ ස්පොන්ජ් ගතියට තියෙනවා. ස්පොන්ජ් කේක් එකක් හැදුවා වගේම. ඒ වගේම තමයි කේක් එක යටත් කර වෙලා නැහැ. ගානට බේක් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක සම්බන්ධ මොනවා හරි ගැටලු තියෙනවා නම් මේ වගේම කේක් සම්බන්ධ මොනවා හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මේ වගේ තවත් රස වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න, ඒ වගේම තමයි යාළුවෝ එක්කත් share කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් රස රෙසිපි එකක් අරන් මම ඉක්මනටම එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.